උදාරි කියන්නේ වයස 27ක් වුණ සොරෝපී පෙනුමක් තිබුණ අකවුන්ටන්ට් කෙනෙක්. උදාරිගේ අලුත් බොස් විදියට ආව නලින්ද ටිකක් එක විදියක මිනිසෙක්. නලින්දට මුලින්ම උදාරිව දකින්නකොටම හිතුණා ඒව Tamanta ඕන කියලා. නලින්ද ඒ වගේ දඩයම් ගණනාවක් කරලා හිටියේ කොටියෙක් මේ වෙද්දි. ඉතින් ඔහු හිතුවා මේකත් හුඟක් ලේසි වෙයි කියලා. ඒත් නලින්ද දැනගෙන හිටියේ නෑ උදාරියම ලේසියෙන් නැමෙන જાතියේ කෙල්ලෙක් නෙවෙයි කියලා. උදාරිට පෙම්වතෙක් හිටියා. ඔහු විදේශයක හිටිය නිසා උදාරි තනියම වගේ තමයි නැලූ පැලුමට හැමෝටම හිතුනේ. උදාරිගේ තාත්තා නැති වුණාට පස්සේ අම්මාවයි මල්ලියාවයි බලාගත්තේ උදාරි. ඉතින් මේ ජොබ් එක උදාරිගේ ජීවිතේ හයිය වුණා. ඒ නිසාම මේ ජොබ් එකට ආදරේ. පාන්දර 4ට නැගිටලා බස් දෙකක එල්ලිලා වැඩට යන උදාරි හවස 7 විතර වෙනකන් වැඩ කරනවා. ගෙදර එනකොට රාත්‍රී 9 විතර වෙනවා. ඒත් අය මහන්සි වෙලා රැකියාව කරා. ආයතනයේද අවංකව වැඩ කළා. එහෙම ඉන්න අතරේ තමයි උදාරිගේ බොස් විදියට නලින්දපත් වෙලා ආවේ. මේ මාසේ ආයතනයේ සීනියර් පොසිෂන් එකක් ෆ්‍රී වුණා. උදාරි තව කොල්ලෙකුව තමයි ඒ පොසිෂන් එකට සුදුසුකම් සපුරලා තිබුණේ. උදාරිගේ ෆයිල් එක ක්ලීන් වෙලා තිබුණා. ඇගේ ටාගට් 100%යි. ආයතනයේ ලොක්කවුන මිස්ටර් ජයසිංහ හැමදාම good job උදාරි කියලා කිව්වා. උදාරිට ලොකු විශ්වාසයක් තිබුණා මේ උසස්සියම Tamanta ලැබයි කියලා. එහෙම වුණොත් ආයතනයෙන් මාහණේ අපුන් වැටුප් පැතිවීමක් වගේ වරප්‍රසාද ගොඩක් ලැබෙන්න නියමිතයි. උදාරි කළ කැපකිරීම වලට වටිනාකමක් ලැබෙන්නයි යන්නේ කියලා ඇය හිතුවා. ඒත් හවස 5:30ට ඔෆිස් එකේ හැමෝම යන වෙලාවේ නලින්ද බොස්ගේ සෙක්‍රටරි උන මල්කාක්ක ඇවිත් කිව්වා උදාරි සර් ඔයාට තනියම කතා කරන්න ඕන කියලා එන්න කිව්වා කියලා. උදාරි දොරට තට්ටු කරලා ඇතුල් වුණා. නලින්ද බොස් hina වෙලා කිව්වා උදාරි දොර වහගෙනම එන්න වාඩි වෙන්න. උදාරිට වෙනසක් දැනුණා. ඇගේ හිරි කඳු පිපුණා. ඒත් ඇය වෙනසක් නොපෙන්න ඉන්න උත්සාහ කරා. උදාරි ඔයාට මේ ප්‍රොමෝෂන් එක ජීවිතේ වගේ වටිනව නේද? අම්මයි මල්ලි ඉන්නම ඔයාගෙන් යැපෙන්න. බස් ගමන එක දුක් විඳින්න ඕන නෑ. සැලරි එකත් වැඩි වෙනවා. තව පහසුකම් ගොඩක් ලැබෙනවා. මම හරි නේද? නලින්ද බොස් එහෙම කියද්දී උදාරි එයට එකන වෙමින් ඔළුව වැනුවා. එතකොට නලින්ද බොස් මේසේ උඩට නැමිලා හිමීට මෙහෙම කිව්වා. කැම්පැනි එකක උඩට යන්න නම් සමහර වෙලාවට සමහර අයව පර්සනලි සතුටු කරන්න වෙනවා. හෙතර මාත් එක්ක දින එකකදී යන්න එන්න. අපි දෙන්න විතරක්. ගෙදරට කියලා එන්න හෙතරෑට ගෙදර එන්න වෙන්නේ නැහැ කියලා. හෙතරෑට මාත් එක්ක නවතින්න වෙනවා ඔයාට. ඔයා ඒකට කැමති නම් ඊට පස්සේ අනිද්දා උදේට මම ඔයාගේ අපොයින්ට්මන්ට් ලෙටර් එක අත්සන් කරනවා. වෙන කිසිම ඉන්ටර්විව් එකක්වත් වෙන මොනවත් කරන්න ඕන නෑ. හෙට රැට මාත් එක්ක නවතින්න විතරයි තියෙන්නේ. තීරණය ඔයාටේ. ඔයා මේකද කැමති නැත්නම් මේ පොසිෂන් එකට සුදුසු වෙන කෙනෙක් මට ඉන්නවා. ඔයා අකමැති නම් මේක මට කියන්න. එහෙම අකමැති නම් ඉතින් ඔයා බාරේ තිබුණ ෆයිල් කීපයක් නැති වුණාම ඒ ගැන ඉන්ක්වයරි එකක් තියලා තීරණයක් ගනි. ඔයාගේ රැකියාව ගැනත් ඉදිරියේදී. කෙලින්ම උදාරිගේ ආත්ම ගරුත්වයට මිලක් නියම කළා වගේ දෙයක් වචන කීපයකින් නලින්ද කියලා දැම්මා. උදාරිගේ සහ පවුලේ අයගේ බඩගින්න පාවිච්චි කරලා උදාරිව මෙලදී ගන්න හැදුවා වගේ දෙයක් ඒක. උදාරි මොකොත්ම නොකිය එළියට ආවා. වොෂ්රූම් එකට ගිහින් පැයක් විතර ඇඬුවා. ඊට පස්සේ ගෙදර යනකම් බස් එකේදීත් ඇස්වලට කඳුළු ආවා. අම්මගේ බෙහෙත් පෙට්ටිය හිස්. මල්ලිගේ ඉස්කෝලේ සපත්තු ඉරිලා. ජොබ් එක නැති වුණොත් උදාරිලා පාරට වැටෙනවා. ඒත් මේ මිනිහා කියන දේද හා කිව්වොත් උදාරි මැරෙන කන්ම ඇයටම ඇයව එපා වෙයි. අනික තමන්ගේ අහිංසක පෙම්වතාට කරන ද්‍රෝහය වීමක් ඒක. ඒතර උදාරි නිදාගත්තේ නෑ. පැය ගාණක් කල්පනා කළා. අනිත් කෙල්ලොත් මේ වගේ දේවල් වලට යට වෙනම ඇති.
බයට කට වහගෙන ඉන්නම ඇති. එහෙම වෙන්න දෙන්න බෑ කියලා උදාරිගේ හිත ඇයිද කිව්වා. පහෝදා උදේ උදාරිය ඔෆිස් ගියේ ජොබ් එකට නෙවෙයි යුද්ධෙකට. ඊයේ නලින්ද බොස් කිව්වා වගේ උදේ කෙලින්ම ඇවිත් ඔහුව හම්බ වෙන්න ඇය ගියේ නෑ. උදාරි ගියේ 8 වෙනි තට්ටුවට. ඒ 8 වෙනි තට්ටුවේ තිබුණේ HR හෙඩ් ඔෆිස් එකට. එතනින් ඇය කම්පැනි එකේ ජෙනරල් මැනේජර්ව මුණ ගැහෙන්න අවස්ථාව හදාගත්තා. උදාරි එතනදි මේ කතාව සේරම කිව්වා. වචනයක් නෑර කිව්වා. දොර වහගන්න කිව්ව හැටි, දින එන්න කිව්ව හැටි, ආස්තියට නවතින්න එන්න කිව්ව හැටි. එහෙම නොකරොත් උසස් වීම නොලැබෙන හැටි, නොකරපු වරදකට අහෝ කරලා ජොබ් එක නැති කරන බව කියලා තර්ජනය කරපු හැටි මේ සේරම අය එක අකුරක් නෑර කිව්වා. උදාරිගේ අත් දෙක වෙවුලුවා. ඒත් ඇයගේ කටහඬ වෙවුලුවේ නෑ. ඇස්වලට කඳුළු ආවේ නෑ. ඇය හයියට හිත තද කරන් හිටියා. GM හිටියේ මැඩම් කෙනෙක්. ඇය මේ සියල්ල කියද්දී එකම බැල්මකින් උදාරි දිහා බලාගෙන හිටියා. ඊට පස්සේ යා කිව්වා උදාරි ඔයා හරි දේ කරේ. මේක අපි බලා ගන්නම්. ඔයා දැන් ගිහින් බය නැතුව ඔයාගේ සොපුරට වැඩ ටික කරන්න කියලා. දවස් දෙකක් ගත වුණා. ඒ දවස් දෙක උදාරිට අවුරුදු දෙකක් වගේ. හැමෝම උදාරි දිහා අමුතු විදියට බලනවා උදාරි දැක්කා. නලින්ද නම් උදාරිගේ මූණවත් බැලුවේ නෑ. 3 වෙනි දවසේ HR ඩිපාර්ට්මන්ට් එකකින් උදාරිට ඊමේල් එකක් ආවා. appointment letter senior accountant උදාරි පෙරේරා. ඒ කියන්නේ උදාරිය පත් කළ තිබුණා senior accountant අඳුරට. තව ඊමේල් එකක් ආවා කම්පැනි එකේ හැමෝටම. Mr. N. Siriwardana has resigned from his position due to personal reasons, effective immediately. ඒ කියන්නේ Mr. නලින්ද සිරිවර්ධන එයාගේ පෞද්ගලික හේතුවක් මත වහාම ක්‍රියාත්මක වන පරිදි හැකියාවෙන් අයින් වෙලා තියෙන බව තමයි ඒකේ තිබුණේ. උදාරි දෙන්න උදාරි ජොබ් එක බේරගත්තා. ඇයගේ අම්මගේ බෙහෙත් ටිකට සල්ලි හොයාගත්තා. ඊට වඩා වටින දෙයක් ඇය රැකගත්තා. ඒ තමයි ඇයගේ ආත්ම ගරුත්වය. උදාරි ඔළුව කෙලෙන් තියාගෙන Taman දිහා කණ්ණාඩියෙන් බලන්න පුළුවන්කම රැකගත්තා.